ඔබේ ගෙදර ඉන්න පුතාටත් පින්වතුනි අර පිරිමැස්ම කියන එක කියලා දෙමු. ඒ ඔබට ගෙදර නැති නිසා නෙමෙයි. සමහර පිටින් ඔබ වෙන්නේ නැති ගමේ මෙන්න ලොකුම ධනවතා. නමුත් ඔබේ දරුවට අර පිරිමැස්ම කියන එක කියලා දෙන්න. ඒකට හේතුව මෙන්න මේක පින්වතුනි. නාස්ති නොකර ජීවත් වෙන එක විතරක් නෙමෙයි මම මේ කියන්නේ. මම හොඳ කාරණාවක් ඔබට කියන්නේ. නාස්ති නොකර ජීවත් වීම විතරක් නෙමෙයි පින්වතුනි ඒකෙන් වෙන යහපත. මිනිස්සෙක් අර පිරිමැස්මට ජීවත් වෙන්න උත්සාහ කරද්දී එයාගේ හිතේ නැගෙනවා පින්වතුනි චේතනාවක්. ආන්ගේ චේතනාව තමයි දෙමාපිය කියන ගුණයට මේ මට යමක් හරි හම්බ කරලා දෙනවා කියන ගුණයට අපහසුතාවයක් නොවෙන්න බරක් නොවෙන්න එතනට යහපතක් සැලසෙන්න මං කටයුතු කරනවා කියලා. ආන්නේ නැගෙන චේතනාව පින්වතුනි හරිම පුණ්‍යවන්ත හිතක්. ඒ පින යනවා කර්මජරහන්ට. ඒක යාට මතු යහපත පිණිස හේතු වෙනවා. එනම මුදලක් ඉතුරුනෙක් ගැන විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ දරුවට පිනක් සිද්ධ වෙනවා ඒ හරහා.